බලන්න මේ අකුර දිහා. දන්තජ ල. දන්තජ ල. එහෙනම් මේ අකුර මොකද්ද? මේ අකුර ල කියලා ඔයාලට ඇහෙනවා. හැබැයි මේ අකුර මුර්ධජ ල. මුර්ධජ ල. ඇයි එහෙම කියන්නේ? දිවේ තුඩ දත්වලට උඩින් තියෙන විදුරු මස් කොටසේ වැදිලා තමයි මේ ල ශබ්දය අපට ඇහෙන්නේ. මේ මුර්ධජ ල අකුර මෙන්න මේ විදිහට උපදින නිසා අපි කියනවා මුර්ධජ ල. දන්තජ ල, මුර්ධජ ල. මේ තියෙන්නේ මුර්ධජ ල අකුර තියෙන වචන කීපයක්. අපි කියවල බලමු. ළඟ ළඟ, කලය කලය, පළල පළල, නළල කලඹ කලඹ. නැස්ත වතාවක් ඔයාලා කියවන්න. මම දැන් ඔයාලට පුංචි විශේෂ කරුණු කීපයක් කියලා දෙනවා. පොඩ්ඩක් අහන්නකෝ. සංඥක අකුරකට ඉස්සර වෙලා ල යෙදෙන වචනවලදී මුර්ධජ ල යෙදෙනවා. බලන්න. ඔයාලා දැන් දන්නවා සංඥක අකුරු. සංඥක අකුරු කීපයක් ඉගෙනගෙන තියෙනවා නේද? මේ තියෙන්නේ සංඥක අකුර. ඟ ඟ. මෙතනක් තියෙනවා සංඥක අකුර. බ. මේ අකුරට අපි සංඥක අකුරක් කියනවා වගේම මබ යන්න කියලා කියනවා. ළඟ ළඟ. බලන්න සංඥක අකුරකට ඉස්සෙල්ලා ල යන්න යෙදෙනවා නම් ඒ අකුර අපි මුර්ධජ ල යන්න තමයි ලියන්නේ. දන්තජ ල නෙමෙයි. ඒ වගේම බලන්න මෙතන මේ සංඥක අකුරට ඉස්සෙල්ලා යෙදිලා තියෙනවා ඊළ අකුරත් මුර්ධජ ල විදියට තමයි යෙදෙන්නේ. තව විශේෂ දෙයක් කියලා දෙන්නද? බලන්න ල අකුරු දෙක යෙදෙන වචනවලදී ඉස්සර වෙල යෙදෙන ල අකුර මුර්ධජ ල අකුර තමයි යෙදෙන්නේ. බලන්න මේ වගේ වචන. කලය කලය, පළල පළල. දැන් මෙතන මේ වචනේ ලයින් දෙකක් තියෙනවා නේද? එතකොට ලයින් දෙකක් තියෙනකොට ඉස්සර වෙලා ලියන ල අකුර අපි ලියන්නේ මුර්ධජ ල අකුර විදිහට. මෙතනත් බලන්න ලයින් අකුරු දෙකක් තියෙනවා. එතකොට මේ ඉස්සර වෙලා ලියන අකුර මුර්ධජ ල අකුර. මෙහිමයි දැන් මේ ල අකුරු යාළුවෝ දෙන්න මේ ල අකුරු යාළුවෝ දෙන්න ගැන ගොඩාක් කතා තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ඔයාලා ටිකෙන් ටික ලොකු වෙමින් 2 පන්තිය 3 4 5 මේ වගේ පන්ති වලට සමත් වෙලා යනකොට ඔයාලගේ මැඩම්ලා සර්ලා ඔයාලට මේ යාළුවෝ දෙන්න ගැන ලස්සන කතා තව තවත් කියලා දෙයි. දැනට ඔයාලා මේ විදිහට මතක තියාගන්න. ඒ වගේම මේලා අකුරු යෙදෙන වචන හොයාගන්න. ඊට පස්සේ මේ අකුර තියෙන වචන හොයාගන්න. ඊට පස්සේ අම්මා තාත්තා ගෙදර ආගිනුත් උදව් ඇතුව ඒවා කියවන්න උත්සාහ කරන්න. දැන් ඔයාලගේ කාඩ්පත් එකතුවට මේ මුර්ධජ ල අකුරත් එකතු කරගෙන වචන ගොඩනගන්න උත්සාහ කරන්න. දැන් අපි බලමු මේ අකුර ලියන්නට. දැන් බලන්න මෙතන තියෙන්නේ ලොකුට ලියාගත්ත අකුරක්. බලන්න ඒ අකුරත් පහළට යන අකුරක්. මේ පහළම ඉරේ වැදෙනවා. අපි ආරම්භ කරන්නේ කොතනද කියලා බලමු. ආරම්භ කරන්නේ මේ 3 රේඛාවට පහළ. කොතනින්ද? මෙන්න මෙතනින් ආරම්භ කරන තැන බලන්න. මෙතනින් ආරම්භ කරලා මේ විදිහට රවුමට ගිහිල්ලා මෙහිම 3 රේඛාව පහු කරලා 2 රේඛාවේ වැදිලා මේ වගේ හැඩ දෙකක් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට නැවත මේ පැත්තට ඇවදිලා 4 රේඛාවෙන් රවුම් කරලා මේ විදිහට
පහළ රේඛාවේ මෙතනින් වැදිලා මේ හතර රේඛාවේ වැදෙනවා. ඔන්න ඊට පස්සේ තමයි අපි මේ ඇඟිල්ල ඔසවන්න ඕනේ. මම ඔයාලට පේන්න ඕන නිසායි මේක භාවිත කළාට අකුරු පෙන්නුවේ. දැන් අපි බලමු ඇඟිල්ලෙන් ලියන්න. මෙන්න මෙතනින් ආරම්භ කරලා මේ විදිහට තුන රේඛාව පහු කරගෙන දෙක රේඛාවෙන් මෙතන වැදිලා ආපහු තුන රේඛාවේ වැදිලා ආපහු උඩට ගිහිල්ලා දෙක රේඛාවේ වැදිලා ආපහු තුන රේඛාවේ වැදිලා මෙන්න මෙහිම ආපහු එනවා. මෙහිම රවුම් කළා ඊට පස්සේ හතර රේඛාව පහු කරලා පහ රේඛාවේ වැදිලා උඩ හතරවෙනි රේඛාවේ වැදිනවා. මේ බලන්න පුතේ දැන් මේ හැඩ දෙකම එක වගේ නේද? ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මෙතන වැදින තැන. ඊළඟට ආරම්භ කරන තැන. අවසානයේ මෙන්න මෙතෙන්ට වැදින තැන. දැන් බලන්න මේකේ මේ මෙතන මේ ආරම්භ වෙන තැනට වඩා මෙන්න මෙතන ටිකක් ඈතට ගිහිලා වලට පේනවද? මේ බලන්න. මේ ආරම්භ කරන තැනට වඩා මෙන්න මෙතන ටිකක් ඈතින් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මෙන්න මේ අවසාන කරන තැන මෙන්න මේ වගේ එක කෙලින් තියෙනවා. මේ තැනයි මේ තැනයි එක කෙලින් තියෙනවා. පේනවද ඔයාලට? මේ ආරම්භ කරන තැනට වඩා ටිකක් ඈතට ගිහිලා තියෙනවා මේක. නේද? ඊට පස්සේ මෙහිම කියපු අකුර මේ විදියට ඇවදිලා මේක පහු කරලා මෙතනින් රවුම් කරලා තමයි මෙහිම නතර වෙන්නේ. මේවා ගැන ගොඩක් සැලකිලිමත් වුණොත් ඔයාලට මුල ඉඳලම නිවැරදි මුද්දජල අකුරු ලියා ගන්නට පුළුවන් වෙනවා. හැබැයි මේ ගැන සැලකිලිමත් වෙමින් ඇඟිල්ලෙන් ගොඩ සැරයක් ලියලා තමයි අපි පස්රෝල් කොලේ ලියන්නට ඕනේ. මේ තියෙන්නේ වැඩි කඩදාසියක් අලවගත්ත අකුරක්. බලන්න මේ අකුරු උඩ ලියලා බලමු අපි. මේ විදිහට ඔයාලට පුළුවන් මේ අකුරු නිවැරදිව ලියන්නට පුරුදු වෙන්න. එහෙමනම් මේ විදිහට වැලි පුවරුවල වැලි කඩදාසි මත අහසේ ලියලා පුරුදු වෙමින් පස්රෝලේ දැන් අපි ලියන්නට පටන් ගනිමු. දැන් අපි පස්රෝලේ පැන්සිලෙන් ලියන්න පටන් ගනිමු. අකුර මත අපි මෙන්න මෙතනින් පටන්ගෙන මේ විදිහට ගිහිල්ලා ඒ හැඩය වගේම හැඩයක් ආයෙත් ඇඳලා දිගට පහළට ඇවිල්ලා අවසාන මේ රූලේ වැදිලා උඩ මේ හතරවෙනි රේඛාවේ වැදෙනවා. බලන්න මේ කෙලින් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන ආරම්භ කරන තැන කොයි වගේද කියලා බලන්න. එහෙම ගැන සැලකිල්ලෙන් හොඳට බලලා මේ අකුරු නිවැරදිව ලියන්නට උත්සාහ කරන්න. එහෙම පැන්සලෙන් හොඳට ලියන්න පුරුදු වුණාට පස්සේ කඩිරි මත ලියන්න. ඊට පස්සේ ඔයාලා තනිවම ලියලා මේ අකුරු කාඩ් පතෙන් වචන හදලා ඊට පස්සේ වචන බලාගෙන ලියන්න. අසල්වීමත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ අකුර ඇතුළත් වචන තියෙන වාක්‍යාංශයක් ගොඩනගන්නට පුළුවන්. ඊළඟට අපි බලමු දැන් ඔයාලට මේ වැඩපොත සිංහල වැඩපොත නේද? දැන් ඔයාලා මේ වැඩපොතේ ගොඩක් වැඩ කරලා තියෙනවා. නේද? මේ විදිහට පෙරලලා බලපුවාම ඔයාලා ගොඩක් මේකේ වැඩ කරා. දැන් අපි මේ අකුරු තියෙන ඒ වගේත් මෙන්න මේ අකුර මුර්ධජ අකුරු දක්වා දැන් ඔයාලට කඩිරි මත ලියන්නට පුළුවන්. දැන් මේ පැත්තේ තියෙන අකුරු හැම ඔක්කොම ලියලා ඉවරයි ඔයාලා. දැන් මේ අකුරු දක්වම ගෙදරදී ලියන්නට පුරුදු වෙන්න.